නිව්ට්‍රල් එකට සීරියස් කරලා ඉවරලා තර්මල් ෆියුස් එකක්. ඒ තර්මල් ෆියුස් එක යනවා. ඔබ දවසක් ඔයාලට මම අද අරන් ඉන්න වීඩියෝ එක ඔයාලා ගෙදර තියෙන ෆෑන් වල ෆෝල්ට් ගැන. ඒ කියන්නේ ඔයාලගේ සීලින් ෆෑන් තියෙනවා, ස්ටෑන්ඩ් ෆෑන් තියෙනවා, ටේබල් ෆෑන් තියෙනවා. ඒ ෆෑන් වැඩ කරන්නේ නැතුව ඔයාලා ෆෑන් මෝටරේ මාරු කරන්න යනවා. මේ ෆෑන් මෝටරේ මාරු කරන්නේ නැතුව ඔයාලට ෆෑන් එක ගෙදරදීම අඩු මුදලට හදා ගන්න පුළුවන් විදියක් තමයි මම කරන්න යන්නේ. අද මම අරන් ආවිත් තියෙන ෆෑන් එක හදන විදිය. අපි දැන් මේ ෆෑන් එක ඔන් කරලා බලමු. දැන් ඔන්නලා තියෙන්නේ ෆෑන් එක. ඔන්න බලන්න. ෆෑන් එක කරගෙන යනවා. ෆෑන් එක කරගෙන නැහැ. ස්පීඩ් තුනක් ෆෑන් එක කරගෙන නැහැ. අපි බලමු මේ ෆෑන් එක ගල්ලා මේ ෆෑන් එකේ ලෙඩ මොකක්ද තියෙන්නේ කියලා. හරි. අපි මේ ෆෑන් එක ගලවමු. ෆෑන් එක ගලව ගන්න විදිහ මම ඔයාලට පෙන්නන්නම්. ෆෑන් එක ගලව ගන්න කලින් මුලින්ම ෆෑන් එකේ මේ පැත්තේ මේ රොටේෂන් ස්විච් එක ගලවන්න ඕන. රොටේෂන් ස්විච් එක ගලවගත්තා. ඊට පස්සේ අපි මේකේ ප්‍රොප්ලේ ගලව ගන්නවා. මේක ප්‍රොප්ලේ ගලව ගන්නකොට නෝමල් විදියට නේ ගලව ගන්න. මේක තද කරන පැත්ත තමයි ගලව ගන්න. ඊට පස්සේ මේක ප්‍රොප්ලේ ගලව ගන්නවා. ප්‍රොප්ලේ ගලව ගත්තාට පස්සේ ඊට පස්සේ තමයි දැල ගලව ගන්න. ඊට පස්සේ මේ පවර් එක ගලව ගන්න ඕන. මේ හතරම දෙක මේක නෑ මේ තුනේ ඉන්න මට ගලව ගන්න ලේසි. හරි අපි දැන් මෝටරේ පැත්ත ගලවගෙන ඉවරයි. ඊට පස්සේ අපි ස්විච් පැත්ත ගලව ගමු. අපි දැන් ස්විච් පැත්ත ගලව ගත්තා. මේ තියෙන ස්විච් තියෙන විදිය මේ ස්පීඩ් තුන ඔයාලට පේනවද? ඊට පස්සේ උඩ මෝටරේ තියෙන්නේ. අපි මෙතනින් ඔයලා ටික කපලා ඉවරලා මෝටරේ උඩ ගන්න ඕන. ඊට කලින් මේ රොටේෂන් ආම් එක ගලව ගන්න ඕන. ඊට පස්සේ මේ කරගෙන එන්නේ අත්තියම යන්නේ ගලවගෙන ඉන්න ඕන. ඊට පස්සේ අපි වයර් ටික ඩිස්කනෙක්ට් කරගන්න ඕන. වයර් ටික ගලවගත්තා. ඊට පස්සේ මේ වයර් හානස් එක උඩට දාලා ගන්න ඕන. ඊට පස්සේ අපිට මෝටරේ ගන්න පුළුවන්. මෝටරේ අරගෙන ඉවරලා මේ මෝටරේ යන එකක් තියෙනවා මේ ටික ගලව ගන්න ඕන. හරි. අපි දැන් මෝටරේ ගලවගෙන ඉවරයි. අපි දැන් මෝටරේ රිපෙයාර් එක කරන්න ගමු. අර මම ඉස්සෙල්ලා ගලවගත්ත ෆෑන් මෝටරේ මම කෑලි කෑලි වල ගැලෙවුවා. මොකද දන්නවද ඒ වෙලාවේ ෆෝල්ට් තියෙනවා. ඒවට ඔයාලට කියා දෙන්න ඕන හින්දා. දැන් මේ පරණ ෆෑන් මෝටරයක් තමයි මේ තිබි ගැලුවේ. ඒකේ තියෙන්නේ දෙපැත්තේ බෙයාරින් වෙනකොට බුෂ් තියෙන්නේ. මේ බුෂ් දෙකට ඔයිල් හරියට වැටෙන්න ඕන. ඒ කියන්නේ මෙතන ස්පොන්ජ් එකක් තියෙනවා. මේ ස්පොන්ජ් එකට ඔයිල් ටිකක් දැම්මාට පස්සේ කාලයක් යනතුරු මේ බුෂ් එක හොඳට වැඩ කරනවා. ඒ කියන්නේ හොඳ ලුබ්‍රිකන්ට් එක හොඳට වැටලා ඒ වුණාට මේකේ ඔයිල් ටිකක් තියෙන නැති වුණාට පස්සේ මේක හිර වෙනවා මේ බුෂ් එක. ඊට පස්සේ මේ බුෂ් එක කැපෙනවා. කැපිලා මේක හිර වෙනවා. ඒ කියන්නේ මෙහෙම තියෙන්නේ මේකේ ප්ලේ එකක් ඇති වෙනවා. ප්ලේ එක ආවට පස්සේ මේ මෝටර හිර වෙනවා. ඒක තමයි ගොඩක් ෆෝල්ට් එකක් විදිහට එන්නේ. අනිත් එක තමයි මේ ෆෑන් මෝටර වල මේ කන්ඩෙන්සර් එක. ඒ කියන්නේ ස්ටාර්ටින් කැප් එක තියෙන්නේ. මේ කැප් එක තියෙන්නේ මේ මෝටරේ ස්ටාර්ට් කරලා දෙන්න. මේ කැප් එක කාලයත් එක්ක මේ කැප් එකේ ධාරණාව, ඒ කියන්නේ කැපැසිටන්ස් එක බැස්සාට පස්සේ කැපැසිටන්ස් එක අඩු වුණාට පස්සේ ස්ටාර්ට් කරලා දෙන්න ගොඩක් වෙලාවක් යනවා. ඔයාලා දැකලා ඇති ෆෑන් එක ඔයාලගේ ස්පීඩ් එක අඩු වෙලා ඇති. ඒ අනිවාර්යෙන් අඩු වෙලා තියෙන්නේ මේ තියෙන කැප් එක කන්ඩෙන්සර් එක. ඒ කියන්නේ ධාරිත්‍රකයේ ධාරණාව, ඒ කියන්නේ ධාරිත්‍රක අගය අඩු වෙච්ච හින්දා ඒ අඩු වුණාට පස්සේ ෆෑන් එකට හරියට ස්ටාර්ට් එකක් දෙන්න බෑ. ඒ වගේම හරියට ස්පීඩ් එකක් දෙන්නත් බෑ. ඔයාලා මොන හරි ෆෑන් එක හිමීට කරකිනවා නම්, ඒ කියන්නේ ස්ටාර්ට් කළාට පස්සේ
ෆෑන් එකේ අදාළ ස්පීඩ් එකට වඩා අඩුවෙන් කරගෙනවා නම් මේ කැප් එක අනිවාර්යෙන් මාරු කරන්න. මේ කැප් එක අදාළ කැපැසිටන්ස් එක බැස්සාට පස්සේ තමයි කැප් එක මෝටරේට හරියට ස්පීඩ් එකක් එන්නේ නැත්තේ. අනිත් එක තමයි මෝටරේ කියන්නේ මේ කැපැසිටර් එක ෂෝට් වුණාට පස්සේ මෝටරේ කරගෙන්නේ නැහැ. ඒකත් හොඳට මතක තියාගන්න. ගොඩක් ප්‍රශ්න වලට හේතුවක් තමයි මේ කැපැසිටර් එක රුපියල් 150ක 180ක් වෙන්නේ. මේක මාරු කරලා දාන්න වැඩි හරියනවා. අනිත් දැන් කලින් කිව්වා වගේ මේක දෙපැත්තේ බුෂ් තියෙන්නේ. මේ කඩේ මේ බුෂ් ගන්න තියෙනවා. මෙන්න මේ කෑලි තුන. මේ කෑලි තුන මෙහෙම මේ පැත්තට නවලි වරලා. දැන් ඔයාලට මම පෙන්නන්නම්. දැක්කද? නැව්වාට පස්සේ මේ බුෂ් එකේ මේ කෑල්ල එනවා. ඒ කියන්නේ මේ හෝල්ඩර් කෑල්ල එනවා. පේනවද මේ ස්පොන්ජ් එකක් තියෙනවා. මේ ස්පොන්ජ් එක ගන්න දෙයක් නැහැ. කුඩු කුඩු වෙලා යනවා මේ. පේනවද මේ? ඒ කියන්නේ ස්පොන්ජ් එක කාලේ හරි. ස්පොන්ජ් එකෙන් තමයි ඔයිල් ප්‍රමාණය මේකේ තියාගෙන ඉන්නේ. මේ තියෙන බුෂ් එක. පේනවද? මේ බුෂ් එක කැපිලා තියෙන්නේ. මේ බුෂ් දෙක කඩේ ගන්න තියෙනවා. සාමාන්‍ය රුපියල් 70ක් විතර යන එක බුෂ් එක. මේ බුෂ් දෙක මාරු කරගත්තට පස්සේ ඔයාලට ෆෑන් එක අර කලින් තිබුණු විදිහට වැඩ කරගන්න පුළුවන්. අනිත් එක තමයි ඊළඟට ගන්න මෝටරේ. ඔයාලා මොකක් හරි ප්‍රශ්නයක් කළා තියෙනවා නම් මෝටරයක් දාන්න වෙලා තියෙනවා නම් ඒ ගන්න මෝටරේ බුෂ් මෝටරයක් ගන්න එපා. හොඳට බලලා ගන්න මේ දෙපැත්තේ බෙයාරින් තියෙන මෝටරේ. දැන් මේ ගලෝ ෆෑන් එකට දැන් මේ මෝටරේ ෆෝල්ට් එකක් තියෙනවා. මේක වයින්ඩින් ටික පිච්චිලා තියෙන්නේ. ඒකින්ද මම දාන්නේ බෙයාරින් මෝටර කරන් තමයි මම දාන්නේ. මෝටරේ දානකොට බලන්න මම බෙයාරින් මෝටරේ පෙන්නන්නම් ඔයාලට. මම ඔයාලට කිව්වා වගේ මේ තියෙන්නේ බෙයාරින් මෝටරයක්. ඔයාලට පේනවද මේ මෙන්න මෙතන මේ කෑල්ල. දැන් මේකේ වගේ නෙවෙයි තියෙන්නේ. මේකේ තියෙන මේ බෙයාරින් එකක් මෙතන තියෙන්නේ. මේ පැත්තේ බෙයාරින් එකක් තියෙනවා. එතකොට බෙයාරින් දෙක තිබ්බම කල් පැවැත්ම ගොඩක් වැඩි. ඒකින්ද ඔයාලා බලනකොට කියන්නේ ගන්නකොට හොඳට බලලා ගන්න බෙයාරින් මෝටරයක්ම ගන්න. බෙයාරින් මෝටරේ කල් පැවැත්ම වැඩි. බුෂ් මෝටරේට වඩා බෙයාරින් මෝටරේ ටිකක් ගාණ වැඩි. ඒ කියන්නේ සාමාන්‍ය රුපියල් 300ක විතර වැඩිපුර යනවා මේ මෝටරේ. මේ මෝටරේ වෙළඳ පොලේ සාමාන්‍ය දැන් යන මිල රණුව 2800ක් 2600ක් වගේ මුලකට යනවා. බුෂ් මෝටරේ ඊට වඩා ගණන් අඩුයි. ඔයාලා මේ මෝටරේම ගන්න. හරි. ඔයාලට දැන් ෆෑන් එකේ එන්න ෆෝල්ට් ටික මම කිව්වා. දැන් ගොඩක්ම එන්නේ මේ කන්ඩෙන්සර් ෆෝල්ට් එකයි මේ බුෂ් හිරවන ෆෝල්ට් එකයි. බුෂ් හිරවනහම වෙන්නේ මෙන්න මෙතන තියෙනවා නියුට්‍රල් එකට සීරියස් කරලා ඉවරලා තර්මල් ෆියුස් එකක්. ඒ තර්මල් ෆියුස් එක යනවා. ඔයාලා තර්මල් ෆියුස් එක ආයෙ රීප්ලේස් කරනවා නම් අනිවාර්යෙන් මේ මෝටරේ හිරවෙන්න උන හේතු හදලා ඉන්න. නැත්තම් ඔයාලා මෝටරේ තර්මල් ෆියුස් එක එක්ක ෂෝට් කරලා හරි අලුතෙන් තර්මල් ෆියුස් එකක් කර දැම්මොත් මේ බුෂ් හිර වෙලා අනිවාර්යෙන් තර්මල් ෆියුස් එක දාලා තිබ්බොත් තර්මල් ෆියුස් එක ඩැමේජ් වෙනවා. නැත්තම් මේ මෝටරේ පිච්චිලම යනවා. දැන් මේ මෝටරෙත් එහෙම රිපෙයාර් එක කරපු එකක්. ඒකින් තමයි මේ මෝටරේ පිච්චිලා ගිහලා තියෙන්නේ. හරි. අපි මේ මෝටරේ අපි දැන් අර ගලෝ ෆෑන් එකට දාමු දැන්. හරි. අපි ගන්න බෙයාරින් මෝටරේ අලුත් බෙයාරින් මෝටරයක් තියෙන්නේ. මේ ඉස්සෙල්ලා පෙන්නන වගේ අලුත් බෙයාරින් මෝටරේ අපි මේකට හයි කරගමු දැන්. අපි බෙයාරින් මෝටරේ දාන්න කලින් මේ බෙයාරින් මෝටරේ වයර් එක දාගන්නවා මේක අස්සෙන්. අස්සෙන් දාලා මේ කෑල්ල මෙතන දාගන්නවා. හරි. දාලි වල මේකට තියෙන මේ ඇනේ දාගෙන ඉන්න ඕන. ඇනේ දාගත්තා පස්සේ මේ ෆෑන් එක උඩ පල්ලට යන්නේ නැහැ. ඒක දාන්න තියෙනවා. හරි. අපි දැන් ෆෑන් එක දාගෙන ඉවරයි. ඊට පස්සේ මේ තියෙනවා මේ රොටේට් කරන ලිවර් එක දාගන්න ඕන. හරි. අපි එකක් දාලා ඉවරයි. ඊට පස්සේ තියෙන්නේ අපේ වයර් ටික අමුණ ගන්න තමයි තියෙන්නේ. මේ අදාළ ස්ටෙප් ටික ඒ කියන්නේ 1 2 3 මේකේ තියෙන පාර්ට්නර් අමුණ ගන්න.
අපේ අලුත් මෝටරේ එර්ත් එක සම්බන්ධ කරලා තිබුණේ නැහැ. දැන් මේකට එර්ත් වයර් එකක් ඇවිල්ලා තිබුණේ. ඒක මම එර්ත් වයර් එක සම්බන්ධ කරන්නේ. හරි. අපි වයර් එක දාලා ඉවරයි. අපි දැන් මේක වහගන්න ඕන. වහගෙන ඉඳලා අපි පිටිපස්සට හැන්ඩ් ටික දාගන්න ඕන. අපි ෆෑන් එක දාලා ඉවරයි. දැන් අපි පෙත්ත දාගන්න ප්‍රොපල් එක දාගන්න කලින් අපි කරකවල බලමු. ඔයාලට පේන ෆෑන් එක කරකිනවා නේ. එනවා ප්‍රොටෙක්ට් වෙන එක හරියට වෙනවා. ඒක ඔෆ් කරගමු. අපි දැන් ප්‍රොපල් එක දාගමු. ප්‍රොපල් එක දාගන්න කලින් අපි මේක හයි කරගෙන ඉන්න ඕන. ඔයාලා දැක්කද? මේකට කලින් තිබුණු මෝටර් එක අනිත් හයි වෙනවා මේකට. ඒක අපි පිටිපස්ස ගාඩ් එක දාගන්නවා. ගාඩ් එක දාගත්තා. ඊට පස්සේ අපි දැල්ලා තියෙනවා. අපි දැන් දැල්ලා දාලා ඊට පස්සේ ප්‍රොප් එක දෙනවා. මේකේ කලින් වගේ බුරුල් කරන කොට තද කරන්නේ. හරි ඒක හරි. ඊට පස්සේ තියෙන්නේ මේ රොටේෂන් ස්විච් එක. ඒකත් දාගන්නවා. හරි. ආ ෆෑන් එක ඔන් කරලා බලමු. උගල දෙන්න එතන. ඔයාලට පේනවා ෆෑන් එක කරකිනවා. 1 මේ 2 මේ 3 අපි කැරගෙන දානවා. ඔයාලට පේනවා දෙන්න. හරි. ඔයාලට ෆෑන් එක හදපැටි තේරෙන්නේ නැති. මේකේ තිබ්බ ෆෝල්ට් එක කතා කරා. ඊට පස්සේ අලුතින් ෆෑන් මෝටර් එක තෝරගන්න කොහොමද කියලා කතා කරා. ඊට පස්සේ ෆෑන් මෝටරේ හයි කරන විදිහ කතා කරා. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක තේරෙන්නේ නැති කියලා. මොහරි ෆෝල්ට් එකක් තියෙනවා නම් ඔයාලා